ඔස්ට්‍රේලියාවේ වගේ රටකට විදේශ අධ්‍යාපනය ලබන්න බලාපොරොත්තු වෙනවා නම් අපි එයාලට end to end service එක ලබා දෙනවා. තමන්ගේ application එක submit කරලා ඒකේ success rate එක වැඩි කරලා ඒකට අවශ්‍ය outcome එක අපි ලබා ගන්න. balance එකේ යන්න පුළුවන් country එකක් විදිහට තමයි ඔස්ට්‍රේලියාව මම දකින්නේ. clarity, transparency and accountability. ඒ දේවල් එක්ක අපි එයාලට ඒ service එක ලබා දෙනවා. අධ්‍යාපනයේ නවම මාවත් සොයා යන මේ ගමනේදී Higher Education TV අපි හැම වෙලාවකම ඔබට හරිම තැන හොඳම මාර්ගය පෙන්වලා දෙනවනේ නේද? ඉතින් අපි දන්නවා මේ වෙනකොටත් විදේශගත වෙන එහෙමත් නැත්නම් ඔස්ට්‍රේලියාවට යන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ඔබට තියෙන හොඳම තැන හරිම මාර්ගය ගැන ඔබව දැනුවත් කරන්නට තමයි අද දවසේදී සූදානම් වෙන්නේ. ඉතින් ඒ වෙනුවෙන් අද දවසේදී අපිත් එක්ක එකතු වෙනවා Students in Us Educational Consultancy ෂෆී රිස්වි අපේ ඩයිරෙක්ටර්. ඒ කියන්නේ හොඳම කෙනා නේද? අපිට මේ ගැන දැනගන්න ඉන්න හොඳම කෙනා අද දවසේදී ඔබ වෙනුවෙන් අපි සම්බන්ධ කරගත්තා. ආයුබෝවන්. ආයුබෝවන්. හොඳයි. දැන් අපිට කියන්නකෝ Students in Us කිව්වහම ඔබේ ආයතනය ගැන අපි දැනුවත් කරන්න ඕනේ. මොකද්ද මේ ආයතනය? කොහොමද අපි අපේ දරුවන්ට මඟ පෙන්වන්නේ කියන එක සම්බන්ධව. right. විශේෂයෙන්ම කියන්න කැමති අපේ ආයතනය ඇවිල්ලා කෙනෙක්ට ඔස්ට්‍රේලියාවේ වගේ රටකට විදේශ අධ්‍යාපනය ලබන්න බලාපොරොත්තු වෙනවා නම් අපි එයාලට end to end service එක ලබා දෙනවා. ඒ කියන්නේ මුලින්ම initial consultation එකකින් පටන් ගත්තම application process එක, එතකොට visa handling process එක, ඒත් එක්කම pre departure process එක. මේ හැම sector එකකම end to end service එක අපි students ලාට ලබා දෙනවා. ඒත් එක්කම කියන්න ඕනේ අපි ගොඩක් විශ්වාස කරන දෙයක් තමයි one size does not fit all. ඒ කියන concept එක. ඒ කියන්නේ ඕනම ළමයෙක් අපි ළඟට ආවොත් එයාලගේ dreams මොනවද? එයාලගේ strengths මොනවද? එයාලගේ budget එක මොනවද? මේ හැම පැත්තෙම බලලා එයාලට අවශ්‍ය ඒ guidance එක අපි දෙනවා. ඉතින් අර හරිම tailor made personal guidance එකක් අපි හැමෝටම ලබා දෙන්නේ. සමහරක් අයට ඇත්තටම කියන්නේ ගොඩක් dreams තියාගෙන අපි ළඟට එන්නේ හරිම passionate යාලා. එතකොට ඒ passion එක ඇතුලේ අපිට හරි consultation එකක් දීලා එයාලගේ ඒ passion එකට ඒ dreams වලට ඒ targets වලට යන්න හරියට එයාලව channel කරන්න ඕනේ. ඒ කියන්නේ ඒකට යන්න මඟ පෙන්වන්න ඕනේ. ඉතින් ඒක අප ආයතනයෙන් කරනවා. එතකොට ඒ වගේ දෙයක් කරන්න ඇත්තටම හොඳ ටීම් එකක් ඉන්න ඕනේනේ. ඉතින් අපේ ආයතනයේ ඉතින් මාත් ඔස්ට්‍රේලියාවට ගිය ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක් අවුරුදු ගානකට කලින් ඒත් එක්කම අපේ ආයතනයේ ඉන්න ඔක්කොමලා වගේ trained counsellorsලා ඉන්නේ. ඉතින් එයාලටත් මේ සබ්ජෙක්ට් එක ගැන හොඳ knowledge එකක් තියෙනවා. අපි නිතරම එයාලට training දෙනවා. ඒ ඔස්ට්‍රේලියා විශ්වවිද්‍යාලයෙන් පවා ඇවිල්ලා එයාලගේ තියෙන courses සම්බන්ධවයි ඒ opportunities සම්බන්ධවයි ඒ විස්තර අපේ office එකට නිතරම ලබා දෙනවා. ඉතින් මේ හැම දෙයක්ම ඒ resources tools එක තමයි අපි අපේ students ලට මේ service එක ලබා දෙන්නේ. ඔබ මේ පැහැදිලි කිරීමත් එක්ක මට අහන්නම ඕනේ ප්‍රශ්නයක් තමයි මේ දැන් ඔබ international student කෙනෙක් විදිහට ඒ කාලේ හිටියා. එතකොට මේ වෙනකොට ඔබ student in Aus සිසු දරුදරියන් එක්ක වඩාත් ඔවුන්ගේ අදහස් එක්ක ඔබට ඒ තියෙන අත්දැකීම් එක්ක ඔස්ට්‍රේලියාව හොඳම තේරීම වෙන්නේ කොහොමද කෙනෙක්ට තමන්ගේ අනාගතය ගැන හිතනකොට සහ මේ දවස්වල ඔබ මේ සිසු දරුදරියන්ගේ අදහස් එක්ක වඩාත්ම ජනප්‍රිය වෙලා තියෙන මොන වගේ පාඨමාලාද සහ තවත් දෙයක් ඔබේ ආයතනයෙන් ඒ පාඨමාලාවලට ඒ දරුදරියන්ට දෙන සහයෝගය මොන වගේද කියලා අපි කියමු. right. ඔස්ට්‍රේලියාව කියන රට හරිම ජනප්‍රියයි අපේ ලංකාවේ ළමයි අතර ස්ටඩි ඩෙස්ටිනේෂන් එකක් විදිහට. ඒකට ඉතින් ඇත්තටම හේතු රසක් තියෙනවා. එක හේතුවක් තමයි ඒ රටේ තියෙන education standard එක හරිම high quality and well structured. ඒක මට first hand experience කරන්න පුළුවන් වුණා international student කෙනෙක් විදිහට ඉගෙන ගත්ත නිසා. ඒත් එක්කම මම ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලවල රැකියාවක් කරා. එකක් නෙමෙයි කිහිපයක්ම කරා. ඉතින් ඒ රැකියාව කරන කාලේ අතරතුර මට ඇත්තටම දැක ගන්න පුළුවන් වුණා මේ කොහොමද ඒ රටේ ඒ වගේ education standard එකක් maintain කරන්න මේ කට්ටිය මහන්සි වෙන විදිය.
එතකොට ඒ ස්ටෑන්ඩඩ් එකකින් අපේ ටීචිං ඩිලිවරි එක කරන නිසා ගොඩක් අයට ඒ කෝස් එක කරගෙන යන්නත් ඒ කෝස් එක ඉවර කරන්නත් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඉතින් ඒක ඇත්තටම ඉතාමත් වැදගත්. ඒ කියන්නේ এডুকেෂන් ක්වොලිටි එක තිබුණාට විතරක් මදි. ඒ ළමයාට ඒ කෝස් කම්ප්ලීෂන් දක්වා යන්න පුළුවන් ගමනක් තියෙන්න ඕනේ. ඒක අනිවාර්යයි. ඊළඟ එක තමයි ඉතින් ඇත්තටම බැලුවොත් හරිම සේෆ් කන්ට්‍රි එකක් ඒ රට. එතකොට ඒ රටේ තව ඕනතරම් දැකලා ඇති සෝෂල් මීඩියා වල උනත් තියෙනවා ගොඩක් most livable cities තියෙන country එකක් ඕස්ට්‍රේලියාව. ඒ කියන්නේ ඒ වගේ සාමාන්‍ය සර්වේ එකක් තියලා ඒ වගේ දෙයක් කියලා ඩෙටර්මයින් කරන්නේ ගොඩක් ෆැක්ටර්ස් බලනවා. ලිවිං ස්ටෑන්ඩඩ් එක බලනවා. එතකොට මිනිස්සු සතුටෙන්ද ඉන්නේ. ඒ වගේ ගොඩක් තියෙනවනේ බලන පැති. ඒ තුලින් ඉතින් හොඳ ලයිෆ් ස්ටයිල් එකක් ඇත්තටම මේන්ටේන් කරගෙන යන්න පුළුවන් රටක් ලිවිං ස්ටෑන්ඩඩ්ස් ටිකක් වැඩි. එතකොට ඉගෙන ගන්න ගමන් තමන්ගේ ලයිෆ් එකත් එන්ජොයි කරලා බැලන්ස් එකේ යන්න පුළුවන් කන්ට්‍රි එකක් විදිහට තමයි ඕස්ට්‍රේලියාව මම දකින්නේ. එතකොට තව දෙයක් මම දැකලා තියෙන දෙයක් ඕස්ට්‍රේලියාව හරියට රිසර්ච් ෆෝකස් කන්ට්‍රි එකක්. මොකද ඩිවලොප්ඩ් කන්ට්‍රි එකක්. ඒත් එක්කම රිසර්ච් ෆෝකස් කියලා කියන්නේ ගොඩක් වෙලාට එයාලා ගොඩක් ග්‍රාන්ට්ස් වලින් බජට්ස් තියනවා එයාලට රිසර්ච් කරන්න. එතකොට මේ රිසර්ච් කරන්නේත් ඕස්ට්‍රේලියාවේ ඉන්න ප්‍රොෆෙසර්ස්ලා, ලෙක්චරර්ස්ලා, ඇකඩමික්ස්ලා එකතු වෙලා යුනිවර්සිටිස් වලයි අනිත් ඉන්ස්ටිටියුෂන්ස් වල එයාලා එකතු වෙලා ඒ දේ කරනවා. එතකොට ඒ වගේ දේවල් වලින් එන අවුට්කම් එක තියෙනවනේ. එතකොට ඒ දේවලුත් එයාලා ඉන්ටිග්‍රේට් කරනවා එයාලගේ කරිකියුලම් එකට. එතකොට අර පරණ සිලබස් එකක් නෙමෙයි ගොඩක් වෙලාට අලුත් වෙවි යන දේවල් අප්ඩේට් වෙච්ච නවීන දැනුමක් ලබා ගන්න පුළුවන්. මොකද අපි ඇත්තටම ලොකු වියදමක් දරලා තමයි මේ දේවල් ඉගෙන ගන්න යන්නේ. ඒකට මම හිතන්නේ අදාළ විදිහට Tamanට ඒකට බෙනිෆිට් එකක් ගන්න පුළුවන් කන්ට්‍රි එකක්. ඒ වගේම මම ඒත් එක්කම අහුව ප්‍රශ්නේ තමයි මේ දැන් අපේ සිසු දරු දැරියන්ගේ කොහොමද තියෙන අදහස් මොන වගේ පාඨමාලා එක්කද වැඩියෙන්ම සම්බන්ධ වෙන්න කැමති මොන වගේ ප්‍රවණතාවයන්ද තියෙන ඔබ දකින විදිහට කියන සහය ඔවුන්ට කොහොමද ඔබේ ආයතනයක් විදිහට සහය දක්වන්නේ ඔවුන්ට අවශ්‍ය පාඨමාලාව කරගෙන යන්න. right. ඇත්තටම ගොඩක් ලොකු වෙරයිටි එකක් තියෙනවා. එයාලට කෝසස් කරන්න කැමති නම් ඕස්ට්‍රේලියාවේ ලොකු වෙරයිටි එකක් තියෙනවා. මොකද විශ්වවිද්‍යාල ගානක් තියෙනවා. අධ්‍යාපන ඒ වගේ අධ්‍යාපනයක් ලබන්න. එතකොට උදාහරණයක් විදිහට කියනවා නම් හෙල්ත් කෙයාර් සෙක්ටර් එකේ ගොඩක් කෝසස් හරිම ප්‍රසිද්ධයි. එතකොට බිස්නස් මැනේජ්මන්ට්, IT, ඉන්ජිනියරින්, ටීචිං වගේ ස්ට්‍රීම්ස් තියෙනවා. එයාලට කෝසස් චූස් කරන්න පුළුවන්. ඉතින් පාඨමාලා කියන්නේ අධ්‍යාපන මට්ටම් වලින් බැලුවොත් බැචලර් ඩිග්‍රීස්, මාස්ටර්ස් ඩිග්‍රීස් කියලා තියෙනවා. හයි එඩියුකේෂන් සෙක්ටර් එකට අදාළ වෙන කෝසස්. ලංකාවේ ගොඩක් සිසුන් ඒ වගේ බැචලර් ඩිග්‍රී එකක් නැත්නම් මාස්ටර් ඩිග්‍රී එකකට යන chance එක වැඩි. මොකද බැචලර් ඩිග්‍රී එකක් අවුරුදු 3ක් නැත්නම් 4ක්, මාස්ටර් ඩිග්‍රී එකක් සමහරකට අවුරුදු 2ක්. ඒකත් කෝස් වර්ක් සයිඩ් පැත්තෙන් කෝස් වර්ක් කියලා කියන්නේ අපි ක්ලාසස් යන්න ඕනේ. තව දෙයක් කියන්න කැමති ඕස්ට්‍රේලියාවෙත් තියෙනවා මාස්ටර්ස් බයි රිසර්ච්, PhD බයි රිසර්ච් කියන සෙක්ටර්ස් උත් තියෙනවා. ගොඩක් ලංකාවේ අයත් ඒ කෝසස් වලට ඇප්ලයි කරලා ස්ටඩි කරනවා. සමහරක් වෙලාවට PhD රිසර්ච් කෝස් එකක් fully funded 100% ස්කෝලර්ෂිප් එකක් දෙනවා යුනිවර්සිටි එකකින් ඒ රිසර්ච් ප්‍රොජෙක්ට්ස් වලට. ඉතින් අපිත් කැමති අපේ ලංකාවේ සිසුන්ට ඒ අදාළ හැම පාඨමාලා මට්ටමක් දක්වා variety of courses තියෙනවා. ඒ හැම දෙයකටම අදාළ විදිහට guidance දෙන්න අපි ලෑස්ති වෙලා ඉන්නවා. මොකද ජනප්‍රියත්වයෙන් පාඨමාලා රසක් තියෙයි. ඒ වුණාට අපි විශ්වාස කරන දෙයක් තමයි තමන් ඒ කෝස් එක සිලෙක්ට් කරන process එකක් තියෙනවා. මුලින්ම බලන්න ඕනේ ඒ කෝස් එක තමන් සිලෙක්ට් කරන අධ්‍යාපන සුදුසුකම් තියෙයිද, ඒකට ඒ කෝස් එක කරගෙන යන්න තමන් ඉන්ට්‍රෙස්ටඩ්ද කියලා දැනගන්න. ගැලපෙනවද, තමන්ට එකකින් බෙනිෆිට් එකක් ඉස්සරහට තියෙනවද, ඔයාගේ කරියර් ප්ලෑන් එක මොන වගේද. ඉතින් ඒ වගේ දේවල් කන්සිඩර් කරලා තමයි අපි කෝස් එක චූස් කරන්න ඕනේ. ඉතින් පොපියුලර් කෝසස් උත් තියෙනවා. ඉතින් ඒක ඉන්ඩිවිජුවල් ප්‍රෙෆරන්ස් එක. ඉතින් එයාලට අදාළ විදිහට ඒ ගයිඩන්ස් එක ලබා දෙන්න අපි සූදානම් වෙලා ඉන්නවා. දැන් කවුරුන් හෝ මෙහෙම විදේශ අධ්‍යාපනයකට යන සූදානම් වෙනකොට කොහොමද මේකට පෙර සූදානම් වෙන්න ඕනේ මේ ප්‍රොසෙස් එකට කලින් ඉඳලා? මොකද ඔබ ආයතනයක් විදිහට මේ ප්‍රොසෙස් එකේ මුල ඉඳන්ම දරුවන් එක්ක ඉඳලා ඔවුන් ගයිඩ් කරන නිසා මම මේ ප්‍රශ්න ඔබෙන් අහන්නේ මොන විදිහේ සූදානමක්ද තියෙන්න ඕනේ? ඔව්.
මේකට ඇතරම කියන්න කැමති මම දකින විදිහට මෙතන මූලික කරුණු දෙකක් තියෙනවා සූදානම් වීමේදී. පළවෙනි එක තමයි practical preparation කියන එක. ඊළඟට mindset preparation. මම ඒ ගැන explain කරන්නම්. practical preparation කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි යුනිවර්සිටි එකකට apply කරද්දී අපිට අවශ්‍ය academic qualifications තියෙනවද? educational qualifications තියෙනවද කියලා බලන්න ඕනේ. දෙවෙනි එක තමයි English language testing වගේක් තියෙනවා. ඒකින් ඒ කියන්නේ කිහිපයක්ම තියෙනවා. ඒකින් Tamanට කැමති එකක් කරන්න පුළුවන්. ඒ test එකකින් තමන්ගේ ඉංග්‍රීසි දැනුම තහවුරු කරන්න ඕනේ. එතකොට ඒකත් කළ යුතුයි ඔස්ට්‍රේලියාවට යන්න කලින්. ඒක තමන්ගේ බෑග්ග්‍රවුන්ඩ් එකත් මත කරන්න යන කෝස් එක මත ඒක වෙනස් වෙන්න පුළුවන්. ඊළඟ දේ තමයි ෆයිනෑන්ෂල් රෙඩිනස් කියන එක. ඒක විශේෂයෙන් වැදගත්. මොකද අපි ඔස්ට්‍රේලියාව වගේ රටකට යනවා නම් අපිට ස්පොන්සර් කෙනෙක් ඉන්න ඕනේ. ඒතකොට ඒ ස්පොන්සර්ගේ ඉන්කම් එක ෆයිනෑන්ෂල් කැපැසිටි එක මොන වගේද කියලා අපිට පෙන්වන්න අවශ්‍ය බැංක් ස්ටේට්මන්ට්ස් තියෙනවා. ඒ වගේ ඉන්කම් ප්‍රූෆ් තියෙනවා. ඩොකියුමන්ට්ස් කියන්නේ මේක ගොඩක් බ්‍රීෆ්ලි මම මේ කියන්නේ. ඒ දේවල් අපි රෙඩි කරගන්න ඕනේ ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක අතරතුර. තව කොටසක් තියෙනවා. ඒක ඉතින් මේ ගොඩක් වෙලාට අපි කියනවා statement of purpose නැත්නම් genuine student කියන criteria එක. ඒකත් බලලා ඒකට අදාළ අවශ්‍ය ලියකියලි වගේ තියෙන ඒවා ඔක්කොම සූදානම් කරගන්න ඕනේ. ඉතින් මේ හැමදේම මේ රට යනවා කියලා කියන්නේ ඇත්තටම process එකක්. තමන්ගේ application එක submit කරලා ඒකේ success rate එක වැඩි කරලා ඒකට අවශ්‍ය outcome එක අපි ලබා ගන්න එක. අනිත් දේ තමයි මම කියන්න කැමති mindset preparation කියන එක. ඒතර mindset preparation කියලා කියන්නේ තමන් විදේශ රටකට අධ්‍යාපනය ලබන්න යද්දී ඒකට අදාළ තමන්ගේ මයින්ඩ්සෙට් එකත් ඒ විදිහටම තියෙන්න ඕනේ. මොකද අපි යන්නේ අලුත් රටකට වෙනස් මිනිස්සු ආශ්‍රය කරන අලුත් යාළුවෝ හම්බ වෙනවා. වෙනත් ඒ කියන්නේ ඇත්තටම හරිම ඩිෆරන්ට් නැත්තම් වෙනස් එක්ස්පීරියන්සස් තමයි අපිට තියෙන්නේ. ඉතින් ඒක ඒ වගේ දෙයකට අපි සූදානම් වුණාම මුලින්ම තියෙන්න ඕනේ දැන් අපි මේක මං දකින්න දෙයක් ශාස්ත්‍රයේ ඔය මගේ එක්ස්පීරියන්ස් එක මත ළමෙක් රට ගිහිල්ලා සෙමිස්ටර් එකක් ඉවර වෙන්නත් කලින් කියනවා මට මේක කරන් යන්න බෑ අතාරින්න හදනවා. ඉතින් අපි කියනවා මේ ඇත්තටම දැන් ඒක වෙන්න ගොඩක් හේතුව තමයි Tamanට තියෙන්න ඕනේ කැපැසිටි එකක්. ඒ චේන්ජස් වලට මුහුණ දීලා එතකොට රිසීලියන්ට් එන්වයරන්මන්ට් එකට අනිවාර්යෙන් ඇඩැප්ටිබිලිටි එක අනිවාර්යෙන් ඕනේ. ඒතකොට Tamanට එන චැලෙන්ජස් වලට ෆේස් කරන්න කැපැසිටි එකයි ස්ට්‍රෙන්ත් එකයි ඒක බිල්ඩ් කරන්න ඕනේ. එතකොට තමන්ගේ ලයිෆ් එකට රෙස්පොන්සිබිලිටි එක ගන්න ඕනේ. එතනින් කියවෙන්නේ දැන් උදාහරණයකට ඩෙඩ්ලයින් එකක් තියෙනවා නම් අසයින්මන්ට් එකක් සබ්මිට් කරන ගෲප් වර්ක් අසයින්මන්ට් එකක් තියෙනවා නම් ඒ විදිහට ප්‍රිපෙයාර් වෙලා තමන්ගේ ටයිම් එක මැනේජ් කරගෙන අනිත් දේවලුත් කරගෙන ඒ ගමන යන එක. එතකොට මේ හැම දෙයකම කරන්න ඉතින් අර can do attitude එකක් ඒ adaptability ඒ motivation එක ඇතුලෙන් එන්න ඕනේ. මොකද ගොඩක් වෙලාට parents ලා අපිට අවශ්‍ය financial capacity එක තියෙනවා යාලට මේ এডুকেෂන් එක කම්ප්ලීට් කරන්න. ඉතින් ඒ ස්ට්‍රෙන්ත් එක තියෙන්න ඕනේ ඒ දේවල් කරගෙන යන්න. ඉතින් මොකද විශේෂයෙන් උසස් අධ්‍යාපනයක් විදේශ රටකට ලැබුණා කියන්නේ සමහරක් අයට ඒක හැරවුම් ලක්ෂයක් වෙන්න පුළුවන් ජීවිතේ. ඉතින් ඒකට අදාළ කරන කැරක්ටර් එකක් තමන් හදාගෙන යන්න ඕනේ. මේ ප්‍රොසෙස් එකේ ඉද්දි ප්‍රොසෙස් එකත් ගිව් අප් කරන්නේ නැතුව තමන්ගේ ෆයිනල් ඩෙස්ටිනේෂන් එකට යන එක. ඒතර අපේ ආයතනයෙන් මොනවද වෙන්නේ කියලා අහුවොත් ඇත්තටම අපි හරි මට හිතෙන විදිහට අපි හරි යුනික්ලි තමයි අපි ළමයින්ට කවුන්සලින් කරන්නේ. ඒ කියන්නේ මේ ડોකියුමන්ට්ස් කියන්නේ මේ ડોකියුමන්ට්ස් ප්‍රිපෙයාර් කරන්න අපි එයාලට හෙල්ප් කරනවා වගේම එයාලගේ පර්සනල් growth එකට අවශ්‍ය දේවලුත් අපි ෂෙයා කරනවා. විශේෂයෙන් දැන් මගේ ආයතනයේ ඉන්න අනිත් අධ්‍යක්ෂකතුමත් එයාත් ඕස්ට්‍රේලියාවේ ගිනුම ලැබපු කෙනෙක්. එතකොට අපි අපේ පර්සනලි අපි එක්ස්පීරියන්ස් කරලා තියෙනවා ස්ටුඩන්ට්ස්ලා විදියට කොහොමද මේ දේවල් අපි මැනේජ් කරගන්නේ කියලා. ඒ එක්ස්පීරියන්ස් එක තියෙන නිසා අපි ඒක ෂෙයා කරන ප්ලැට්ෆෝම් එකක් තමයි මේ බිස්නස් එකකින් කරන්නේ. ඒත් අපේ කවුන්සලර්ස්ලාටත් අපි කියලා දෙනවා. ඒතර ගොඩක් වෙලාට ලංකාවේ ඉඳගෙන ඕස්ට්‍රේලියා වලට යන විදිය කියනවට වඩා අපිත් එහෙ හිටපු
කට්ටිය අපි ඒක දැන් අපි ලංකාවට ඇවිල්ලා නිතරම ළමයින්ව හම්බ වෙලා එයාලත් එක්ක කතා බහ කරනවා. අපේ කවුන්සලර්ස්ලවත් දැන් අපි සමහරක් වෙලාවට හයි පර්ෆෝමින් කවුන්සලර්ස්ලා අපි ඔස්ට්‍රේලියාවට යන්න chance එක අරන් දීලා ඒ දේවල් experience කරන් first hand experience එක වටිනවා. මොකද ඇත්තටම සමහරකට ළමයි දන්නෙත් නැහැ ඔස්ට්‍රේලියාවේ තියෙන semesters දෙකයි. ඒ semester එකක් මාස 6ක් කියලා හිතන්නේ. ඒකට ඇත්තටම ඒක සති 12යි semester එකක්. summer break එක තියෙනවා. ඒකේ full time වැඩ කරන්න පුළුවන්. ස්ටඩිස් තියෙද්දි part time තමයි jobs කරන්න පුළුවන්. ඉතින් එයාගේ සමහරකට අර ජීවිතේ තියෙන පොඩි දේවල් ප්‍රැක්ටිකල් දේවල් හරියට හරි. ඒ දේවල් ෂෙයා කරන එක හරි වැදගත්. දැන් ප්‍රී ඩිපාර්චර් සෙෂන් එකේදී අපි කියලා දෙනවා එයාලට ටැක්ස් ෆයිල් එකක් ඕපන් කරගන්නේ කොහොමද? මොකද්ද තියෙන හොඳම මොබයිල් සර්විස් ප්‍රොවයිඩර්? ඒ වගේ අර පොඩි දේවල් එයාලට අවශ්‍ය වෙන එයාලගේ අර ජීවිතේ ඒක අර චැලෙන්ජ් එකක් විදිහට දකින්න නැතුව කන්ෆියුස් වෙන්නේ නැතුව ඒක හරි ලස්සනට ඒක ඒ ප්‍රොබ්ලම්ස් වලට ඒ සොලියුෂන් උනොත් අපි ඒක ලබා දෙනවා ඉතින්. මම හිතන්නේ ඒක ඇත්තටම ඕන දෙයක් මොකද අර අපි එයාලට දෙන සපෝට් එක එයාලට ඒක හරි පොඩි සැනසීමක් වගේ. ඒ කියන්නේ තමන් හැමදේම දාලා නෙන්නේ ළමයි තමන්ගේ ඩ්‍රීම් එක වෙනුවෙන්. ඉතින් ඒකටත් අපි එයාලව යන්නේ එකට මෙන්ටර් කරනවා, ඉන්ස්පයර් කරනවා. මුල ඉඳන් මේ ප්‍රොසෙස් එක පුරාවටම එතනින් එහාටත් ඔබ ඔවුන්ගේ ආරක්ෂාව වුන්ට මඟ පෙන්වීම ලබා දෙනවා. ඉතින් ඒක ඒ වගේ දෙයක් අපි කරුණ නිසා තමයි මම හිතන්නේ අපිට හරිම ස්ට්‍රෝං රෙෆරල් බේස් එකක් ඉන්නවා. ඒ කියන්නේ ගිය කට්ටිය අපිට එයාලගේ යාළුවෝ එතකොට එයාලගේ නෑදෑ හිතමිතුරු හැමෝම යවනවා අපි ළඟටම මේ ඒ සර්විස් එක දෙන්න. ඉතින් අර ස්ට්‍රෝං වර්ඩ් ඔෆ් මවුත් කියලා කස්ටමර් බේස් එකක් ඉන්න නිසා අපිට දිගින් දිගටම මේ වැඩේ කරගෙන යන්න පුළුවන්. මෙතනදී අපිව බලාගෙන ඉන්න කෙනෙක්ට වැදගත් වේවි මිස් ෂෆී. දැන් අපි ඔබ ආයතනය හරහා ගියපු සිසුවෙක් හෝ සිසුවියකගේ ලයිෆ් ස්ටෝරි එකක් එහෙමත් නැත්නම් කොහොමද ඔවුන්ගේ ජීවිතය සාර්ථක කරගත්තේ මේ තුලින් කියන එක ගැන අපි අපේ ඔඩියන්ස් එකත් එක්ක බෙදාගත්තොත් සහ ඔබ මොනවද මේ අපි බලාගෙන ඉන්න දෙමාපියන්ට විශේෂයෙන් දෙන්න තියෙන උපදෙස් මේ සම්බන්ධව දරුවන්ව මේ විදිහට යොමු කරනකොට ඔවුන්ට මඟ පෙන්වනකොට මොන විදිහේ උපදෙසක්ද දෙන්න තියෙන්නේ? ඇත්ත වශයෙන්ම කියනවා නම් අපේ ආයතනය විසින් ගිය හැම සිසුවෙක්ගෙම සක්සස් ස්ටෝරිස් ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ මම හිතන්නේ ගිය හැමෝම එයාලගේ සාර්ථක විදිහට එයාලගේ අධ්‍යාපන කටයුතු හදාරගෙන යනවා. ඒ වුණාට මට එක්කෙනෙක් ඉන්නවා මම හරියට ඇඩ්මයර් කරන. එයා ඇත්තටම අපේ රට ජාත්‍යන්තර මට්ටමින් පිහිනුම් අංශයෙන් ජාත්‍යන්තර මට්ටමින් පිහිනුම් අංශයෙන් අපේ රටේ නියෝජනය කරා. එයා එතකොට එයාගේ පුහුණුවීම් කටයුතුත් එක්ක තමයි එයාගේ අධ්‍යාපන කටයුතු වල මෙයා නියැලෙන්නේ. ඒත් එක්ක මෙයා ලංකාවේ ඉතින් ලංකාවේ එයා මම හිතන්නේ ස්ටඩි කරලා ඊට පස්සේ ඕස්ට්‍රේලියාවලට ගිහිල්ලා එහෙත් එයා ඕස්ට්‍රේලියාවලත් එයා ගොඩක් ඔය ස්විමින් පැත්තෙන් ඉස්සරහට ගිහිල්ලා රෙකෝඩ්ස් එහෙම අරගෙන තියෙනවා. එතකොට එතනින් කියන්න තියෙන ස්ටෝරි එක තමයි ඒ කියන්නේ එයා ස්ටඩිස් විතරක් නෙමෙයි එයාගේ එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටි එකක් විදිහට එයාගේ ස්පෝර්ට් එකත් එයා ඒක ඉස්සරහට කරගෙන යනවා. ඉතින් එයා ස්පෝර්ට්ස් සංක්ෂේපයෙන් යන නිසා එයාට ඒ සම්බන්ධ තිබිච්ච කියන්නේ ඔපචුනිටිස් උත් එයාට ගොඩක් හම්බුණා. මොකද එයා ස්පෝර්ට්ස් වලින් එයා හොඳ රෙපියුටේෂන් එකක් හදාගෙන ඉන්න නිසා. මම ඒක ඇත්තටම සක්සස් ස්ටෝරි එකක් විදිහට දකිනවා. ඒක ඇත්තටම දකින්නේ මොකද ඕනම කෙනෙක්ට ඇත්තටම සක්සස්ෆුල් වෙන්න පුළුවන්. ඒක එහෙම අර රොකට් සයන්ස් එකක්වත් නිකන් ස්පෙෂල් ෆෝමියුලා එකක් නෙමෙයි. අර දැන් ඔය අහපු ප්‍රශ්නට උත්තර දෙන්න ඕනේ මොකද කොහොමද අපි මොනවද දෙමව්පියන්ටයි දරුවන්ට දෙන උපදෙස්. මම මේක හරිම වැදගත් කරුණක්. කෙනෙක් ඇවිල්ලා තමන්ගේ අධ්‍යාපනය මොකද්ද මොන වගේ දෙයක්ද හදාරන්නේ කියලා ඒ වගේ වෙලාවක තමන් හිතනවනේ. එතකොට ඒ හිතද්දී අනිවාර්යෙන්ම කන්සිඩර් කරන්න ඕනේ හොඳ රිසර්ච් එකක් කරන්න ඕනේ යාලා. ඒ කියන්නේ තමන්ට මොන වගේ දේවල්ද කරන්න සුදුසු මොන වගේ දේවල් වලටද යාලට කියන්නේ හැකියාව තියෙන්නේ පැෂන් එක තියෙන්නේ ඒක අපි රෙකග්නයිස් කරගන්න ඕනේ. ඒකට අවශ්‍ය රිසර්ච් කරන්න පුළුවන්. ඉතින් අපි ළඟටත් එන්න පුළුවන් කතා කරන්න පුළුවන්. අපිත් දැන් උදාහරණයක් කෙනෙක් ඇවිල්ලා IT කරන්න ඕනේ කියලා කිව්වොත් ඉතින් IT කියලකොත් ගොඩාක් හරිම බ්‍රෝඩ් ෆීල්ඩ් එකක්. ඉතින් දැන් ඉස්සර අපි IT කරද්දී ඒ කියන්නේ IT වලට කවුන්සලින් කරද්දී අපි කියන්නේ හાર્ඩ්වෙයාර් ඉන්ජිනියරින් නෙට්වර්කින් ඒ වගේ ඉතින් හැබැයි දැන් ඒක වෙනස්. ඉන්ටර්නෙට් ඔෆ් තින්ග්ස් කියයි data mining කියයි data science කියයි cyber security කියයි artificial intelligence කියයි වගේ ගොඩක් variety එකක් තියෙනවා. ඉතින් තමන් මුලින්ම බලන්න ඕනේ ඔයාට
මොකද්ද වෙන්න ඕනේ, මොකද්ද වගේ ඩ්‍රීම් එක, මොකද්ද වගේ ගෝල් එක. ඉතින් එඩියුකේෂන් කියලා කියන්නේ ඇත්තටම අත්‍යවශ්‍ය ප්ලැට්ෆෝම් එකයි ටූල් එකක්. ඉතින් ඒක තුලින් තමයි තමන්ගේ ජීවිතයේ අර ඉතුරු අඩිතාලම ගොඩක් වෙලාට වැටෙන්නේ. ඉතින් ඒක හරියට ඒ අඩිතාලම අපි දාගන්න ඕනේ. ඉතින් ඒක උපදෙස ඉතින් කියන්නේ කතා කරලා බලන්න, තමන්ගේ දෙමව්පියන්ට කතා කරන්න, යාළුවන්ට කතා කරන්න, අපිට කතා කරන්න, කතා කරලා හිතන්න මොනවද දැන් තියෙන ෆීල්ස්, එතකොට තමන්ට ඒ ගැන ඉන්ට්‍රස්ට් එකක් තියෙනවද, ඒක මුලින්ම බලන්න ඕනේ. ඩිමාන්ඩ් එකක් තියෙනවද, ඒත් එක්කම ඒ කෝස් එකෙන් තමන්ට හම්බෙන ස්කිල්ස් මොනවද, ඒක ගොඩක් වැදගත්. මොකද මම දන්න විදිහට තමයි තමන් ඉන්න තැන නෙමෙයි කරන දේ ඒක වැදගත්. එතකොට එයා ඕනම එයාගේ ශාස්ත්‍රය වැඩෙක් නම් ඕනම තැනක ජීවත් වෙන්න පුළුවන්. තමන්ට තමන්ගේ නිෂ් එක හදාගන්න ඕනේ. ඒ නිෂ් එක හදාගෙන යන ගමනේ තමයි අපේ මේ এডুকেෂන් එක ෆැක්ට් එකක් වෙන්නේ. එතකොට ඒකේ ගොඩක් ස්කිල්ස් ඩෙවලොප් වෙයි. තමන් දන්නේ නැති දෙයක් ඉගෙන ගන්න එක, නොලෙජ් එක කැප්චර් කරගන්න එක, ඒකත් කරගෙන යන්න ඕනේ. මොකද අධ්‍යාපන සුදුසුකමක් කියලා කියන්නේ කෙනෙක්ට CV එකක තියෙන එන්ඩෝස්මන්ට් එකක්. ඒ කියන්නේ ෆෝමල් එන්ඩෝස්මන්ට් එකක්. ඒකත් ඕනේ. ඒත් එක්කම මේ අනිත් දේවලුත් තියෙනවා. දැන් ඕනතරම් දේවල් තියෙනවා අපිට ෆ්‍රී ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ලර්නින් කියන එක ලයිෆ් ලොන්ග් උත් වෙන්න ඕනේ. කියන්නේ ඒ උනාට අපි ඉන්ස්පයර් කරන්නේ කොහොමත් අර බේසික් ක්වොලිෆිකේෂන් එක කාටත් තියෙන්න ඕනේනේ. ඉතින් ඒක හරියට දාගන්න ඕනේ. ඒක අර එක තැනකදී අර මෙයා කරන පළියට, අරයා කරන පළියට, මේක පොපියුලර් පළියට, මේකෙන් ඩිමාන්ඩ් එක තියෙන පළියට එහෙම නෙමෙයි. ඒක හරියට ඉඳලා තමන් කල්පනා කරන්න ඕනේ. ටිකක් ඒ ගැන හිතලා ඩීප්ලි හොයලා බලලා ඒ ඩිසිෂන් එක හරියට ගන්න. අවසාන වශයෙන් අපිට කියන්නකෝ මේ දැන් මේ ඔබ ආයතනය හරහා විදේශගත වෙන සිසුන්ට මොන වගේ ෆැසිලිටීස්ද, ඒ වගේම අපි දන්නවා ස්කෝලර්ෂිප්ස් ලබා දෙනවා. ඉතින් මේ ගැන අපි දැනුවත් කරන්නම ඕනේ. ඒ වගේම ඔබ ආයතනයත් එක්ක කොහොමද සම්බන්ධ වෙන්නේ කියන එකත් අපි මතක් කරමු. අපේ ස්ටුඩන්ට්ස්ලට ගොඩක් වෙලාවට ඕස්ට්‍රේලියාවේ යුනිවර්සිටිස් වලින් මෙරිට් බේස් ස්කෝලර්ෂිප්ස් උයි, රිසර්ච් ස්කෝලර්ෂිප්ස් වගේ දේවල් ලබා දෙනවා. ඉතින් ඒක ඒ දේවල් ලබා ගන්න මුලින්ම අපි ඇප්ලිකේෂන් එකක් යුනිවර්සිටි එකට සබ්මිට් කරන්න ඕනේ. ඒ අවස්ථාවේදී තියෙන ස්කෝලර්ෂිප් එක මත එයාලගේ ඇකඩමික්ස් අචීව්මන්ට්ස් බලලා ඒ අවශ්‍ය ස්කෝලර්ෂිප් එක එයාලා ඇප්ලයි කරනවා. ඒත් අපේ ආයතනයේ විසින් ස්ටුඩන්ට්ස්ලට දෙන සර්විසස් ඇන්ඩ් ෆැසිලිටීස් ගැන අහුවම මට ඇත්තටම කියන්න තියෙන්නේ අපේ සර්විස් ප්‍රොමිස් එක. ඉතින් ඇප්ලිකේෂන් එක ඉඳලා යාලගේ වීසා ප්‍රොසෙස් එක දක්වා ඒ හැම දෙයකම clarity, transparency and accountability ඒ දේවල් එක්ක අපි යාලට ඒ සර්විස් එක ලබා දෙනවා. එතකොට මේ හැමදේම අපේ ආයතනයෙන් කරන්නේ නොමිලේ. ඉතින් ඔයාලටත් ෆ්‍රී කන්සල්ටේෂන් සෙෂන් එකක් දාගන්න අපිව අදම අමතන්න. අපේ ආයතනයේ පිටලා තියෙන්නේ ධර්මපාල මාවතේ කොළඹ 7 වල. එතකොට අපිව සම්බන්ධ කරගන්න පුළුවන් WhatsApp මාර්ගයෙන් සහ වෙබ්සයිට් තුලින් සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම්ස් තුලින් ඕනෙම ආකාරයකින් අපිට කතා කරලා අපිත් එක්ක සම්බන්ධ වෙලා ඔයාලගේ ෆ්‍රී කන්සල්ටේෂන් එක අදම ලබා ගන්න. හොඳයි. ඉතින් අපි දන්නවා මේ වෙනකොටත් ඕස්ට්‍රේලියාවට යන්න විදේශගත වෙන්න මේ සිහිනේ ඔබ තුල තියෙනවා නම් ඔබට මඟ පෙන්වීමක් අවශ්‍ය නම් අනිවාර්යෙන්ම ඔබට පුළුවන් Students in Aus සමග සම්බන්ධ වෙලා ඔබේ ඒ අනාගත බලාපොරොත්තු සාර්ථක කරගන්නට. ඉතින් ඒ පිළිබඳව ඔබ දැනුවත් කරන්න අද දවසේදී අපිත් එක්ක එකතු වුණේ Students in Aus Educational Consultancy හි අධ්‍යක්ෂිකා ශෆී රිස්වි. ඉතින් බොහොමත්ම ස්තුතියි අද දවසේ අපිත් එක්ක එකතු වුණාට. ආයුබෝවන් කියලා සමුදෙනවා. ආයුබෝවන්, බොහොම ස්තුතියි. හොඳයි. ඉතින් ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා අපි හුදෙක් අධ්‍යාපනය විතරක්ම නෙවෙයි සාර්ථක කරගන්නේ ඔබට ජීවිතයට ජීවන අත්දැකීම් තමයි එකතු කරගන්නේ. ඉතින් ඒ නිසාම තමයි Students in Aus ඒ වෙනුවෙන් ඔබට මඟ පෙන්වන්නේ. Higher Education TV අපි හැම වෙලාවකම ඔබට මඟ පෙන්වන්නේ ඔබේ ඒ අනාගත බලාපොරොත්තු සාර්ථක කරගන්නේ කොහොමද හොඳම තැනට සම්බන්ධ වෙන්නේ කියලා. ඉතින් ඒ නිසාම තමයි අද දවසේ මේ විදිහේ සාකච්ඡාවක් එකතු වුණේ. නැවත දවසක හමු වෙනකන් ගිහින් යන ඔබට සුබ දවසක්.